ඉතින් කොහොමද ඔයාලට මේ මම අද වීඩියෝ එක ඔයාලට අරන් එන්නේ අද දවසම මම මොනවද ඉව්වේ කෑවේ බිව්වේ කියලා මේ ඉතින් උදේම දැන් අද උදේ ඔය 6:00 විතර මම මේ දවස්වල සීතලයිනේ ඒ නිසා මම උදේම නැගිට ගමන් කරන්නේ මේ වගේ උණු වතුර කෝප්පයක් හදාගෙන මේක මේ විදිහට නෙමෙයි චුට්ටා පොඩ්ඩක් නිවෙන්න තියලා ඊට පස්සේ මේක බොනවා. ඉතින් දැන් උදේ 10ට මම හැමදාම උදේට මෙන්න මේ වගේ එලකිරි වීදුරුවක් බොනවා. හැමදාම 10ට වගේ බොන්නේ මොකද මම උදේට කන්නේ නැහැ මොකද දවල්ට තමයි කන්නේ. එතකන් ඉතින් මේ ඇති බඩ පිරීලානේ. දැන් ඔන්න අපි දවල්ට මේ උයන්න හදන්නේ. මේ මම අරගෙන තියෙන්නේ කෙසෙල් මුව එකක්. මේකේ තඹ ගන්න කෙසෙල් මුව එක මුලින්ම. අද මම මේ හදන්නේ මම ආස විදියට ශ්‍රී ලංකන් මෙනු එකක්. ඉතින් මේ මඤ්ඤොක්ක ටිකක් කපලා අරගෙන ඒකට අවශ්‍ය මම මුලින්ම ওই ලූණු අමු මිරිස් ඒවා ටික කොහොම ලෑස්ති කරගන්නවා හැම කරියකටම අවශ්‍ය දේවල් ටික. එතකොට ඒක ලේසි. දැන් අපි මේ කපාගෙන තියෙන මඤ්ඤොක්ක එකට අවශ්‍ය පහේ ටික මේ විදිහට දාගන්නවා. ඔය මම මඤ්ඤොක්ක කරි එකක් හදාන්නේ. දැන් ඒකට කහ ටික, තුනපා කුඩු ටික, මිරිස් කුඩුත් පොඩ්ඩක් දානවා. මේ වගේ කරි එකක් හදද්දී ඔයාලා මේකට අර කොච්චි තියෙන සැර කොච්චි අන්න ඒවා කරලත් දාගන්න. එතකොට මාර රසයි මේක අපේ මෙහෙම ඒව නෑ. ඒ නිසා මම ඉතින් අම්මිරිස් තමයි දාන්නේ. තුනපා කුඩු චුට්ටක් දාගන්නවා. මිරිස් කුඩු චුට්ටක් දාගෙන ලුණු එකතු කරන්නේ. මොකද මේ අලවලට අර ලුණු දැම්මම පොඩ්ඩක් තැම්බෙන්න පරක්කු. ඒ නිසා මම අන්තිමට තමයි මේ වගේ දේවල් හදනකොට ලුණු එකතු කරගන්නේ. දැන් මේ පහේ ටිකත් එක්ක හොඳට අත ගාලා ඊට පස්සේ මේකට අපි වතුර ටිකක් මෙහෙම දාලා තැම්බෙන ගානට අල ටික වැයෙන ගානට වතුර ටිකක් දාලා ඊට පස්සේ මේක ලිපේ තියෙනවා. දැන් ඔන්න අල ටික තැම්බිලා තියෙන්නේ. මම ඉතින් ඉක්මනට ඔයාලට වීඩියෝ එක කරලා පෙන්නන්නේ. මේ දැන් ඒකට අපි උකු කිරි ටිකක් දාගන්නවා මේ විදිහට. දාලා දැන් හොඳට තැම්බිලානේ තියෙන්නේ. ඒ නිසා මේ ගානට කිරි දාගත්තාම ඇති. දැන් ඔන්නගේ කලවම් කරගන්නවා. දැන් මම ඒ ටික ටෙම්පරාදු කරගන්න හදන්නේ. වෙන භාජනයකට මාරු කරලා දැන් මේ භාජනයේ තෙල් ටිකක් තියලා අබ හොඳට ටිකක් දාගන්නවා. එතකොට හරි රසයි මේක. දැන් ඔන්න අබ ටිකක් දාගන්නවා. ඊට පස්සේ මේ උළු හාල් පොඩ්ඩකුත් දාගන්නවා. බලන්න ඊට පස්සේ මොනවද දාන්නේ කියලා. රම්පේ ටිකක් දාගන්නවා. රම්පේ කරපිංචා මේකට අවශ්‍ය තියෙන ටෙම්පරාදුවට අවශ්‍ය ටික ඔක්කොම දාගන්නවානේ. හරි සුවඳ මෙන්න මේ සම්පේ කරපිංච වගේ දේවල් මේ වගේ ටෙම්පරාදු වෙනකොට මාරු සුවඳක් එන්නේ. සුදු ලුණු ටිකකුත් දාගන්නවා. අනිත් එක මයියොක්ක වගේ දෙයක් හදනකොට ඉඟුරු නම් පාවිච්චි කරන්න එපා කොහමඩවත් ඒක ශරීරයට අහිත කරයි. ඉඟුරු දාලා තේ එකක්වත් ඊට දාලා ඔයගොල්ලෝ බොන්න එපා. ඒක හොඳ නෑ. මම මේ මිරිස් කරල් ටිකක් දාගත්තා. දැන් ඔන්න දැන් තමයි මම ලුණු කුඩු ටිකක් දාගත්තේ. ඉතින් ලුණු අපිට පස්සේ බලලා ඇති ප්‍රමාණයට දාගන්න පුළුවන්. දැන් මෙන්න මේ මඤ්ඤොක්ක කරි එක අපි අරගත්ත. දැන් ඒ ටික මේ විදිහට මික්ස් කරලා හොඳට මේ කලවම් කරගන්න ඕනේ අර පහේ ටිකත් එක්ක. ටෙම්පරාදු ටිකත් එක්ක හොඳට. ඊට පස්සේ මේක මදගින්දරේ විනාඩි 5ක් වගේ තිබ්බහම ඇති. අපිට ලිපෙන් බා ගන්න පුළුවන්. ඊට පස්සේ මම හදාගන්නේ මෑකරල් තෙල් දාගන්න එක. දැන් මේකට අර කපාගෙන තියෙන මිරිස් ලුණු ටිකත් එකතු කරගන්නවා මේ විදිහට. ඉතින් ඔයාලත් මේ විදිහට වෙන්නේ නැති මෑකරල් තෙල් දාගන්නේ මම හදන විදිහට. සමහර විට මීට වඩා වෙනස් විදිහට මීට වඩා රසට හදාගන්න අයත් ඇති. මම හදන්නේ මේ විදිහට තමයි. ඉතින් දැන් ඊට පස්සේ මේකට කහ කුඩු ටිකක් මිරිස් කුඩු ටිකකුත් දාගන්නවා. මොකද කෑලි මිරිස් විතරක්ම දාලා මදි. මේකේ පාට එන මිරිස් කුඩු චුට්ටක් දානවා. තුන පහ කුඩු චූට්ටකුත් දාගන්න ඕනේ. එතකොට මේක හරි රසයි. අනිත් එක දැන් අපි තක්කාලි ගෙඩි දෙකක් මම කපලා දාගත්තා. මොකද මේ අර වතුර ගොඩක් දාන්නේ තක්කාලි චුට්ටක් දැම්මම මේක හරි රසයි. ඒකෙම තැම්බෙනකොට දැන් මේ තෙල් තාච්චියක් ලිපේ තියලා තෙල් දාලා ඒකට මම සූදුරු දාගන්නවා. ඊට පස්සේ සුදු ලුණු ටිකක් දාගන්නවා. සූදුරු වගේ දේවල් වල තෙලට එකතු කරගත්තාම අපේ සෞඛ්‍යයට එහෙම ගොඩාක් හොඳයි. ඒ නිසා මම ගොඩාක් ටෙම්පරාදු කරන තෙල් දාන දේවල් වලදී සූදුරු ටිකක් මුලින්ම තෙලට දාගන්නවා. ඊට පස්සේ සුදු ලුණු, කරපිංචා, රම්පේ මේ ඔක්කොම ටික මේ විදිහට පොඩ්ඩක් බැදෙන්න ඇරලා ඊට පස්සේ අපි අර හදාගෙන තියෙන මෑකරල් ටික මේකට එකතු කරගන්නයි හදන්නේ. ඊට පස්සේ මේ භාජනයේ පහේ චුට්ටක් තියෙනවා නම් ඒ ටිකට වතුර චුට්ටක් මේ එකතු කරගෙන මේකට දාගත්තාම ඇති. මෙන්න මේ ටික දාගත්තාම ඇති අපිට මේ ටික තෙල් දාගන්න.
දැන් ඊට පස්සේ ඔන්න මම හදාගන්නේ අර තම්බලා ගත්ත කෙසෙල් මුව එකේ. කෙසෙල් මුව එක තම්බනකොට ගොරක් කෑල්ලක් කහ චුට්ටක් දාලා තම්බ ගන්න. ඊට පස්සේ ඒ ටික මෙන්න මේ වගේ හීනියට කපා ගන්නවා. මොකද මම හරි ආසයි මේ කෙසෙල් මුව තම්බලා අරන් සලාද හදලා කන්න. ඉතින් මෙන්න මේ සලාදේ තමයි දැන් හදාගන්නේ. ඒකට මේ තක්කාලි, අමු මිරිස්, දෙහි, ලුණු මේ ටික තමයි ඕන වෙන්නේ. ඉතින් ওই ටික මම කපලා තියාගෙන තියෙන්නේ. දැන් බලමු. ඉතින් අර තක්කාලි සලාදයක් හදන්නේ මේ විදිහම තමයි. ඒ අවශ්‍ය ටිකම තමයි ඕනේ. වෙන අපි අමුතුවෙන් කියලා දාන්නේ මේකට තඹ ගන්න කපාගත්ත කෙසෙල් මුව විතරයි. ඔයාලා මේක හදලා නැත්නම් හදලා බලන්න. මේක හරි රසයි. ඒ වගේම හරි ගුණයි. දැන් ඔය ඩයට් කරන අය ඉන්නවනේ මම ඩයට් කරන අයටත් මේ වගේ කියන්නේ බත් චුට්ටක් එක සලාඩ් එකක ලොකුවට හදාගත්තාම එතකොට එයාලටත් ගොඩක් හොඳයි මේ වගේ කෑමක් හදාගන්න එක. ඇඟටත් හොඳයි. ඉතින් මම මේකට ගම්බරේස් ටික වැඩිපුර දාගත්තා මං ආස නිසා. ගම්බරේස්, ලුණු දැන් මේකට දෙහිගිඩියක් මේ විදිහට මිරික ගත්තා. දැන් ඊට පස්සේ මේ ටික හොඳට අතින් මේ මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් අපි අර තම්බලා කපාගත්ත කෙසෙල් මුව එක මේකට කලවම් කරගන්න විතරයි තියෙන්නේ. හරිම ලේසි. ඔයාලත් ඉතින් මේක හදලා නැත්නම් හදලා බලන්න. ඊට පස්සේ දැන් අද මම මේ දවල්ට බත් එකට පේ තියා ගන්න හදන්නේ. මේ රතු පාට තඹපු රතු හාලක් මම ඉතින් ගොඩක් මේක තමයි බත් කන දවසට බත් කන වේලට මේ රබත් ජාතිය තමයි මම හදාගන්නේ. ඉතින් මේ අවුරුදු දෙකකට කලින් විතර මම ඩයට් එකක් කළා. ඒකෙදි ලොකු කැපවීම එකකින් කරපු ඩයට් එකක් ඒ නිසා ඒ දවස්වල සතියේ දවසයි වගේ බත් චුට්ටක් ගන්න. ඉතින් ඒක පුරුද්දට ගිහිල්ලා දැන් දවස් දෙකකට සැරයක් වගේ තමයි බත් ටිකක් කන්නේ. ඉතින් ඒ හදන දවසට මම ආස විදියට තමයි මේ විදියට හදාගන්නේ. ඉතින් අනිත් හැම දවසකටම මම ඉන්දියන් කෑම තමයි හදන්නේ. ඉතින් ඔයාලා ආසතන ඉන්දියන් කෑම හදන විදිය බලන්නත් මම මේ වගේ වීඩියෝත් අරගෙන එන්නම් ඉදිරියේදී. ඉන්දියන් කෑම කන්න ආස ඇති. ඒ වුණාට මම නම් ආස අපේ අර ලංකාවේ විදියට හොඳට පහේ මේ වගේ අර පහේ දාලා හදන්නේ. මේ ගොඩක් දානවා මසාලා. ඒ වගේ දේවල් ගොඩක් දානවා. මේ වෙනස් දේවල් අපිට වඩා අපේ ක්‍රමයට වඩා වෙනස් දේවල්. ඒ වුණාට අපි පුරුදු වෙලා තියෙන හින්දා වෙන්නේ නැති මම නම් ආස ගොඩාක් ලංකාවේ විදියට බත් නොකා ඉන්න බැරි අය යන්නේ. ඒගොල්ලෝ මේ වගේ try කරලා බලන්න. බත් චුට්ටක් එක්ක ඔයගොල්ලෝ කැමති මොනවාම හරි දෙයක් ටිකක් වැඩිපුර දාගන්න. හොදි જાති. එතකොට මේ අර බඩත් පිරෙනවානේ. ඒ නිසා ඒගොල්ලන්ට මුළු දවසම බඩත් පිරලා ඒගොල්ලෝ ආසවිත් බත් කන්න ආස නිසා හිතත් පිරෙලා. ඒ වගේ අයට මේ වගේ දෙයක් කරලා try කරලා බලන්නකෝ. මැල්ලුමක් වුණත් කමන්නේ. ලොකු මැල්ලුමක් පිගානේ භාගයක් විතර මැල්ලුමක් හරි සලාදයක් හරි හදලා තියාගන්න. එතකොට ඒක ගොඩක් හොඳයි. ඩයට් එකට හොඳයි. ඉතින් බලමුකෝ දැන් මම මේ බත් එක බෙදාගෙන ඊට පස්සේ රැයට අපි දැන් මේක කාලා ඊට පස්සේ මම අද රැයට මොනවද හදාගන්නේ කියලා බලමු. ඉතින් මම අද රැයට හදාගන්නේ වට්ටක්ක තම්බ ගන්න එක විතරයි. මම දැක්ක මම අර ඉන්දියාවේ පොලේ වීඩියෝ එක කරද්දි ගොඩාක් අය කමෙන්ට් කරලා තිබුණා ලංකාවේ මේ දවස්වල වට්ටක්ක ලාභයි කියලා. ඉතින් ඔයාලත් මේ වගේ හදලා බලන්න කාලා. ඒ කියන්නේ ඇඟට ගොඩාක් ගුණයි වට්ටක්ක නිකන් තම්බලා කරනකොට ඉස්සර කාලේ අපේ ওই රටේ කට්ටිය මේ එහෙම ගොඩක් කාලා තියෙනවනේ. ඉතින් දැන් තියෙන ලෙඩත් එක්ක බලුවා මේ වගේ කෑමකුත් අපි නිතර ආහාරයට කරනවා නම් අපේ ඇඟට හොඳයි. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට.